මීමැසි පාලනයේ අග්‍රඵලය තමයි මීපැණි අස්වැන්න ලබා ගැනීම. ඉතින් මීමැසි පාලකයෙක්ගේ තෘත්මත්ම අවස්ථාව තමයි වසරක කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා පෙට්ටියන් නඩත්තු කරගෙන ගිහිල්ලා ඒ පෙට්ටිය තුලින් මීමැස්සන්ගෙන් ලැබෙන ඒ අස්වැන්න නැත්නම් මීපැණි අස්වැන්න නෙලා ගැනීම. ඉතින් අද දවසේදී මීපැණි අස්වැන්න නෙලා ගැනීම සම්බන්ධව කතා කරන මේ වීඩියෝ හා සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා හැමෝම ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. සස්දු මහත්තයා ඉතින් කියන්නකෝ සාමාන්‍යයෙන් අපි දන්න විදිහට සාම්ප්‍රදායික ක්‍රමයේදී මීමැසි පාලකයෝ මීමැසි අස්වැන්න නෙලාගත්තේ වද කපලා. නමුත් දැන් තාක්ෂණය වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපේ ප්‍රේක්ෂකයන්ට කියලා දෙන්නකෝ කොහොමද මීමැසි පාලනයේදී මේ අස්වැන්න නෙලා ගන්න තියෙන ක්‍රමවේද කියලා. ඉතින් දැන් අපි මෙච්චර කල් අර කිව්වාගේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් ගත්තොත් එහෙම මේ පෙට්ටිවලත් හදන ඒ වගේ වද කපලා අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඒවා අතින් මිරිකලා එහෙම නැත්නම් චූටි කෑලි වලට කොටලා ඒක පෙරණ එකට දාලා ඒක යටට පෙරණ ටික එක්කහු කරලා එහෙම තමයි මෙච්චර කල් මේ සිදු කරේ. එතකොට ලෝකයේ වුණාට මේ වෙනකොට ලංකාවට සාපේක්ෂව ඉතාම දියුණු තත්යකට පත් වෙලා තියෙනවා. අනිවාර්යෙන් දැන් අපේ රටේ මීමැසි පාලනයේදී මේ මීපැණි අස්වැන්නට විශාල නැත්නම් ලොකු තැනක ආර්ථිකයේ හිමි නොවුනට වෙනත් රටවල් වල මීමැසි පාලනය කියන්නේ ඒ රටේ ආර්ථිකයට ලොකු රුකුලක් ලබා දෙන ව්‍යාපාරික මට්ටමින් කරගෙන යන වෘත්තීමේ දෙයක් නේද? ඉතින් ලංකාවේ එතකොට ලෝකයේත් එක්ක සාපේක්ෂව බැලුවාම ඉතාමත් පහළෑම තත්යක තියෙන පහත්ම මට්ටමක තියෙන්නේ. එතකොට අපි හදන්නේ ඒවා ක්‍රමක්‍රමයෙන් වෙනස් කිරීමකට ලක් කරන්න. දැන් මේ වෙනස් කිරීමට ලක් කරනකොට අපි පොඩි දෙයක් ඕගොල්ලන්ට අද හඳුන්වලා දෙනවා. ඒ තමයි වදේ අතින් අල්ලලා මිරිකන්න නැතුව එහෙම නැත්නම් කඩන්න බින්දින්න නැතුව කොහොමද මේකට අවමහානියක් වෙන විදියට අපි මේ කටයුතු කරලා මේකෙන් පැණි නිස්සාරණය කිරීම කරන්න කියලා. ඊට පස්සේ නිස්සාරණය කිරීමෙන් පස්සේ ඕගලන්ට පුළුවන් ඒ වද හිස් වෙන වද නැවතත් මීමැසි පෙට්ටියට ලබා දීලා නැවතත් එකම පැණි වාරයේ වද අසුණු නෙලා ගැනීමේ හැකියාව තියෙනවා. සස්න මහත්තයා අපිට කියන්නකෝ දැන් අර සාම්ප්‍රදායික ක්‍රමයේදී අපි වද කපලා මීමැසි අස්වැන්න ලබා ගැනීම හා මේ ක්‍රමයේදී මීමැසි අස්වැන්න ලබා ගැනීමේදී ජනපදයට ඇතිවන බලපෑම කොහොමද? ජනපදයට විශේෂයෙන් කියන්න ඕනේ අපි මේකේ මේ දකින්න මේ හයිව පෙට්ටිය අපි මීමැසි කූඩුව කියලා කිව්වට මීමැස්සට ඒක යාගේ කැදැල්ල වෙන්නේ එයා ඒ ඇවිදලා ගමන් කරන ඒ වදය. ඒක පැණි වදයක් වෙන්න පුළුවන්, ඒක පිලා වදේ වෙන්න පුළුවන්. ඒ වදය තමයි මීමැස්සට කැදැල්ල විදියට එයා හඳුන්වන්නේ. අපේ ගෙදර කාමරයක් වගේ නේ. කාමරයක් වගේ. එතකොට අපි මේ බාහිරව හඳුන්වන පෙට්ටිය ඇත්තටම එයාට ඒකේ බලපෑමක් ලොකුවට නැහැ. එයාට ඒ වදේ තියෙන්න ඕනේ ඇවිදලා කරලා ඉන්න. එතකොට විශේෂයෙන් කියන්න ඕනේ අතින් මිරිකලා වද කපලා ඉවර වෙලා පැණි ගත්තම සිද්ධ වෙන ප්‍රධානම දේ තමයි මේ උඩ පැණි පෙට්ටිවල ඉන්න ඒ වැඩකාර මැස්සෝ මෙහෙකාර මැස්සියෝ ඒ ගහණය ඒගොල්ලන්ට ඇවිදලා කරලා ඉල්ලිලා ඉන්න තැනක් නැති නිසා ඊටකඩ ඇහිරීමක් වෙනවා. ඇහිරීමක් වෙනවා. එතකොට මේවා කපලා ගත්ත නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? කොටසක් මේ හිස් මේ පෙට්ටියේ වටේට එල්ලෙන්න පටන් ගන්නවා. කොටසක් හිස් රාමු වල එල්ලෙනවා. ඉතුරු අතිරික්ත කොටස ඒගොල්ලොන්ට අර මෙච්චර කල් කරපු පැණි පවං කරපුවා ගබඩා කරපුවා මේකට ඒක ඒගොල්ලන්ගේ තේ කියන්නේ රාජකාරිය මේක කටයුතු ඒගොල්ලන්ට තියෙන්න ඕනේ. එතකොට ඒ කරපු ඒගොල්ලන්ගේ කාර්යයන් නැතිවීම හේතුවෙන් ඒ සියලු දෙනා ඊට පස්සේ බලන්නේ ඒ කාර්යයන් තියෙන ඊගාව තැන කොතනද මේකේ? එහෙමනම් පිලා පෙට්ටියට ඔක්කොම එකතු වීමක් කොහොම වැඩි ප්‍රමාණයක් අඩුම තරමේ 180කට වැඩි ප්‍රමාණයක් හෝ පිලා පෙට්ටියට එකතු වෙනවා. ඒ පිලා පෙට්ටියට එකතු වීම හේතු කොටගෙන මොකද වෙන්නේ? දවස් 10 12 14 කියන මේ කාල ඇතුළතදී මීපැණි අස්වැන්න ලබාගෙන මීපැණි අස්වැන්න අපි වද කපලා ඔක්කොම මිරිකලා ගත්තා නම් ඒ පැණි පෙට්ටි හිස් වුණා නම් ඒ දවසේ ඉඳන් දවස් 10 14 වගේ කාලයක් ඇතුළතදී ඒ යට පෙට්ටියෙන් මේක කොටස් බෙදීමකට ලක්වීමක් සිද්ධ වෙනවා. කණ්ඩායමක් කඩාගෙන යනවා. ඒතර මුලින්ම අපි දන්නවා මීමැසි ජනපදයක් එහෙම කොටස් බෙදනකොට මුලින්ම එළියට බහින්නේ මව් රැජින. විතර දදා මේකේ ඉන්න මව් රැජින. එතකොට ඒ වෙලාවේ මීමැසි පාලකයා ගෙදර නොහිටියොත් හරි වෙන වැඩකට ගිහිල්ලා තිබුණොත් එහෙම ඒ ජනපදයට අහිමි වෙන්න පුළුවන්. ඊට අමතරව මේක ඊට පස්සේ රැජින කෝෂ ගොඩාක් ගහලා තියෙනවා ඇතුලේ. ඒකත් නැවතත් කට්ටි බෙදීමකට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි
පරිසරයේදී මේ එළියට යන රැජිනට නැවතත් රැජින ක්‍රියාසරීන් පස්සේ පැමිණීමට නොහැකි වුණු ජනපදයේ සමහරලාට අස්ථාවර වෙන්න පුළුවන්. මේක ඉතුරු වෙන කන්‍යා රැජින නැවතත් පියාසරියකට ගිහිල්ලා ඇවිල්ලා මේකේ අස්ථාවර වුණොත් එන්න බැරි වුණොත් නැවතත් ඒ ජනපදය පැවැත්මක් නැහැ. එතකොට මීමැසි පාලකයට ජනපද අහිමි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක වලකිනවා ප්‍රධාන වශයෙන් මේ වද මිරිකන් නැතුව පැණි ගන්න එක. ඒකෝ සල්ම මහත්තයා දැන් අපිට කියන්න දැන් අපි දැන් කතා කරේ වද මිරිකල පැණි ලබා ගැනීම නැත්නම් සාම්ප්‍රදායික ක්‍රමයේ තියෙන අපිට තියෙන අඩුපාඩු නැත්නම් අහිතකර බලපෑම්. දැන් අපේ ප්‍රේක්ෂකයන්ට කියන්නකො මේ අලුත් ක්‍රමයේදී අපි වද මිරිකන් නැතුව මේ පැණි අස්වැන්නේ ලබා ගැනීම තුලින් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද? ඒකේ හිතකර බලපෑම් මොනවද? එකක් ඇවිල්ලා දැන් අපි දන්නවා අපි මේවා වද අතින් මිරිකන්න එහෙම ගියොත් එහෙම අපේ අතේ දාඩිය අරෙමේ මේකත් එක්ක මිරිකලා යන්න පුළුවන්. ඊට අමතරව තමයි දැන් මේකෙදී අපි විශේෂයෙන් කියන්න ඕනේ මේ පැණි රාමු වල පිලව් තැම්පත් කිරීමක් සිද්ධ කරලා නැහැ. හැබැයි කලාතුරකින් කෙනෙක්ගේ පැණි පෙට්ටි වලට ඇවිල්ලා පිලව් තැම්පත් කිරීමකුත් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ බැලුවොත් එහෙම මේ පිලව් තැම්පත් කරලා තියෙන වෙලාවක අපි හිතමු එක පැත්තක පිලව් කොටසක් ඉන්නවා. හැබැයි මේ පැණි රාමුවේ අනික් පැත්තේ සම්පූර්ණ තියෙන පැණි විතරයි. ඒ වගේ අවස්ථාවක මේක අතින් මිරිකලා ගත්තොත් අනිවාර්යෙන් මේ පිලව් මිරිකෙන එක. එතකොට මේ පැණි වල ගුණාත්මයට කෙලින්ම හානියක් වෙනවා. අර පිලව් මිරිකෙන එක නිසා ප්‍රෝටීන් එක්ක අහු වෙනවා. ඊට පස්සේ මේක නරක් වෙන්න පුළුවන්. සමහරක් ඔය වනගත පැණි කියලා කට්ටිය කැලෑ පැණි කියලා විකුණනවා. කාලයත් එක්ක මේ පැණි ගඳ ගහන්න පටන් ගන්නවා. කට්ටිය කියනවා ඇයි මේ පරණ වෙනකොට මේ නරක් වෙලා මේක ගඳ ගහනවා මේක රා වෙලා තියෙනවා. මොකද අර ඒකේ හිටපු කීටය මිරිකලා ඒ ඉස්ම ඔක්කොම ඇතුළට මේ පැණිත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ නේ. පැණිත් එක්ක මිශ්‍ර වෙනවා. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ අපි මේ කරන නිස්සාරක කියන මේ ක්‍රම මගින් ගන්නකොට. ඊට අමතරව මේ වද අපි මේ ගන්න මේ පැණි වලින් ගන්න ඒවා එකක් දාඩිය මිශ්‍ර වෙන්නේ නැහැ. දෙවෙනි එක පිලව් මිරිකිලා හෝ බිත්තර මිරිකිලා ඒ ප්‍රෝටීන් කොටස් මිශ්‍ර වෙන්නේ නැහැ. ඊගාව විශේෂම දේ තමයි මේ එක වදයකින් එකම පැණි වාරෙදී කීප සැරයක් අපිට පැණි ගබඩා කරලා පැණි අස්වනු ගන්න පුළුවන් වෙනකොට සාපේක්ෂව අපිට ගන්න පුළුවන් පැණි සංචිතය එහෙම නැත්නම් පැණි කොටස් ඒ ප්‍රමාණات අස්වැන්න ප්‍රමාණාත්මකව අපිට පැහැදිලිවම වැඩි එකම පැණි වාරයකදී ඔබතුමා කියන්නේ සමහරලාට එකවරක් නෙවෙයි දෙවරක් හෝ තුන්වරක් ඒ කියන්නේ පැණි වාරය ඇදෙන කාලය අනුව අපිට පුළුවන් කිහිපවරක් පැණි අස්වැන්න ලබා ගන්න. කිහිපවරක් පැණි අස්වැන්න ලබා ගන්න. අර විදිහට අපි වද මිරිකලා දැම්මොත් මේගොල්ලොන්ට පැණි අස්වැන්න කියන්නේ පැණි වාරය තව කොච්චර දිග් ගැසුණත් නැවත වද බැඳීමට කාලයක් නැහැ. ඒ කාලය ගත්තායින් පස්සේ ඒ වෙනකොට ආයේ පැණි මේ වාරය ඉවර වෙලා තියෙනවා. හොඳයි එහෙමනම් සංස්කෘතික අපි වැඩ කතා නොකර අපි එහෙමනම් ගිහිල්ලා බලමුද කොහොමද මේ වැඩේ කරගන්නේ මේ නිසාරණය කරලා පැන් ලබා ගන්න අවස්ථාව ගැන. එහෙනම් අපි වීඩියෝ එකට යමු නේද? එහෙනම් මුලින්ම අපි සාමාන්‍ය පරිදි මේ මීමැසි ජනපදයේ මේ පෙට්ටි අපි විවෘත කරගමු. ඊට පස්සේ මේ මුදුන් ලෑල්ල මේ අතට ඔයගලන්ට කෙලිම මේ උස්සන්න කරලා ගන්න බෑ. මොකද මේවා ඉටි ගහලා වහලා තියෙන්නේ. ඒක නිසා අපි මේක මේ විදිහට දෙපැත්තට චුට්ටක් හොලවලා ගන්න ඕනේ. එතකොට දැන් ඔයගලන්ට පේනවා මේ ඔක්කොම මම දාලා තියෙන්නේ මේගොල්ලොන්ගෙන්ම අයින් කරලා ගත්ත පරණ පිලාවද. එතකොට ඕගොල්ලන්ට මම තව දෙයක් කියන්න ඕනේ. අර අපි ඉස්සර කිව්වා අර ඕගොල්ලන්ට පෙන්වන්න අවශ්‍යතාවය නිසා අපි සම්පූර්ණ රාමුව පිරෙන්නේ නැතුව තියෙන පරණ වද කෑලිත් අපි යොදාගත්තා මේ පැණි නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් කියලා ඕගොල්ලන්ට පෙන්වන්න. එතකොට ඕගොල්ලන්ට පේනවාද මේ තියෙන්නේ මේ ස්වභාවික විදිහට මේ ජනපදය ගන්න වෙලාවේ තිබ්බ ඒ පරණ වද කොටස් තමයි මේගොල්ලන්ට ලබා දීමක් සිද්ධ කරලා තියෙන්නේ. එතකොට ඒ වගේ ඒ කොටස තවදුරටත් ලොකු කරලා නැහැ. මේ දෙපැත්තෙන් ලොකු ඉඩසක් තියෙනවා. එතකොට ඒව ඇවිල්ලා ඇත්තට මීමැසි පාලකයෙක්ට පාඩු සිද්ධ වෙනවා. මම ඒකයි කිව්වා ඕගොල්ලන්ට පෙන්වන්න නිසා තමයි අපි ඒ දවස්වල මේ වගේ පොඩි කොටස් ලබා දුන්නේ. හැබැයි ඒ පරණ ඒ පොඩි දීපු කොටස් වලත් හොඳට පැණි ගහලා මේ සම්පූර්ණයෙන් ඉටි කැප් එහෙම නැත්නම් මේ ඉටි පියන් වහලා තියෙනවා. එතකොට මේ ඕගොල්ලන්ට පෙන්වන්න තමයි අපි කිව්වේ ඒ වගේ පරණ වදයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට මේකෙත් මේ ඉටි පියන් වහලා නැති ඒ වගේ ඇතුලේ තව දුරටත් පැණි තියෙනවා. තාම පැණි වාරය ඇත්තටම ඉවරයක් නැහැ. තාම පැණි වාරේ ගමන් කරගෙන යන ගමන්. ඒක නිසා මේ වගේ වද කෑල්ලක් වුණත් අපිට එක සැරේ විසි කරනවට වඩා රාමුවකට දීලා දුන්නාම අපිට කුඩා හරි පැණි කොටසක් ගන්න පුළුවන්. හැබැයි වෘත්තීමය මට්ටමින් කරනකොට කෙනෙක් බලන්න ඕනේ සම්පූර්ණ මේ රාමුවටම හරියන්න පුළුවන් ප්‍රමාණය පිලාවදයක් කපලා අරගෙන දෙන්න. එතකොට මම පෙන්නන්නම් ඒ විදිහට අපි සම්පූර්ණයෙන් රාමුවටම දුන්න වදයක් කොයි විදිහටද ඒගොල්ලෝ බැඳලා තියෙන්නේ මේ පැණි ගහලා තියෙන්නේ කියලා.
දැන් මේ බලන්න මේ ඇවිල්ලා ඒත් ඒගොල්ලන්ගෙම පරණ පිලාවදයක් කපලා ඒගොල්ලන්ට ලබා දීලා තියෙන අවස්ථාවක්. එතකොට මේ ඇවිල්ලා අත්තිවාරම් තහඩු දීලා නෙමෙයි ඒගොල්ලන්ගෙම පරණ පිලාවදයක කොටස් ඒගොල්ලන්ට ලබා දීලා ඒගොල්ලෝ එකේ පැණි ගබඩා කරලා තියෙන අවස්ථාව. එතකොට ඕගොල්ලන්ට මම තවදුරටත් පෙන්නන්නම්. මේ ඒක දැන් මේ යාබදයකට අලවලා තියෙද්දි මේ ගන්නකොට ඒක කැඩුනා. ඒ කැඩිච්ච නිසා මේ බලන්න මේ හැම සිදුරකම මේ තියෙන්නේ පැණි. එතකොට මේ ඉටිපියන් වහලා තියෙන වගේ මේ වෙලාවේ ඒගොල්ලෝ මේ බොනවා මේ පැණි ටික. එතකොට මේ සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ට දුන්න පරණ වදවල පැණි තැම්පත් කරලා තිබීම තමයි මේ තියෙන්නේ. දැන් මෙන්න මේ වගේ තමයි අර මම ඕගොල්ලන්ට කිව්වේ වදයක් දෙනකොට හැකිතාක් මේ රාමුව සම්පූර්ණ වෙන්න ඒ වදේ අපි ලබා දීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් දැන් මේ වගේ වදයක් අපි ඕගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මේ වදේ රාමුවෙන් කපන්න නැතුව මේම තියෙද්දිම මේ ඉටිපියන් ටික විතරක් පිහියෙන් ක්‍රමානුකූලව මේ ඉටිපියන් සියල්ල ඉවත් කරලා කොහොමද අපි මේක නිස්සාරකයකට දාලා එහෙම නැත්නම් මීපැණි නිස්සාරකයකට දාලා කොහොමද පැණි ලබා ගන්න කියලා ඕගොල්ලන්ට පෙන්වන්නම්. ඒත් එක්කම මම තවත් පෙන්වන්නම්. මේ බලන්න අර කලින් කිව්වා වගේ ඒගොල්ලන්ගේ පරණ පිලාවද කොටස් ඒ කියන්නේ ඇත්තටම මේ පෙට්ටියෙන් අරගෙන කපලා දුන්නේව නෙමෙයි ඉවත් කරන වෙලාවේ තිබිලා දුන්නේ වගේ මේ විදියට පැණි ගබඩා කරලා තියෙනවා. එතකොට මේකෙත් ඕගොල්ලන්ට පේනවා මේ අසම්පූර්ණ වද කොටස් සහිත තැන් මේ රාමුවට මේක ලබා දීලා තියෙනකොට මේ වගේ අසම්පූර්ණ කොටස් තියෙන තැන් ඒගොල්ලෝ මේ ආපහු මේ වගේ අසම්පූර්ණ තැන් ඒගොල්ලෝ විසින් වද නිර්මාණය කරලා නැහැ. අන්න ඒකයි අපි කියන්නේ හැකිතාක් වදයක් ලබා දෙනකොට මේ ආකාරයට සම්පූර්ණ වෙච්ච වද ලබා දෙන්න. එතකොට ඒකෙන් ලබා ගන්න පුළුවන් පැණි අස්වනු ප්‍රමාණය පැහැදිලිවම වැඩියක් තියෙනවා. මේ දෙක එකට මේ තුනම ගත්තොත් හොඳම උදාහරණ. මෙන්න මේ ආකාරයට අපි මීමැසි ජනපදයෙන් පැණි පෙට්ටි වලින් ඉවත් කරගත්ත මී පැණි සහිත වද ඒ පැණි වද රාමු මේ විදිහට අපි අරගෙන ඒකේ අර කලින් කියපු විදිහට ඉටි කැප් පියන් එහෙම නැත්නම් ඉටි පියන් එහෙම නැත්නම් මේ සීල් කරපු ඉටි කැප් අපි පිහියෙන් මේ ආකාරයට ඉවත් කිරීමක් සිද්ධ කරන්න ඕනේ. මේකෙදි ඕගොල්ලන්ට කියන්න ඕනේ විශේෂයෙන්ම මේ ඉටිපියන් ඉවත් කිරීමේදී හැකිතාක් වදය ගැඹුරට නොකැපෙනසේ අපි මේකේ ඉටිපියන් මතින් පමණක් පිහිය යන ආකාරයට පිහිය හසුරවලා හැකිතාක් මේ වදය ගැඹුරට නොකැපෙනසේ තමයි මේ ඉටිපියන් ඉවත් කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. එතකොට මේ ඔබ දකින්නේ ඒ ආකාරයට ඉටිපියන් පිහියක් ආධාරයෙන් ඉවත් කර ගැනීමක්. එතකොට මේ ඉවත් කරගන්න ඉටිපියන් අපි වෙනම භාජනයකට දාගන්න ඕනේ. මොකද මේ ඉටිපියන් වලත් පැණි කොටස් තියෙනවා. එතකොට අපි මේ ඔක්කොම පස්සේ එකතු කරනකොට මේ ඉටිපියන් විතරක් අපිට පුළුවන් අතින් මිරිකා ගැනීමක් සිද්ධ කරලා ඒකේ තියෙන පැණි ටික වෙනම අපිට ලබා ගන්න. එතකොට අපි සාමාන්‍යයෙන් ගුණාත්මයෙන් යුතු නිෂ්පාදනයක් හැටියට අපි අලෙවියක් කරනකොට ඒ අතින් මිරිකපු කොටස් අපි නැවතත් පැණි වලට එකතු කිරීමක් කරන්න. ඒ එකතු වෙන කුඩා කොටස් අපිට අපේ නිවසේ පාරිභෝජනය සඳහා අපිට යොදා ගන්න පුළුවන්. ඒ ආකාරයට ඉටි වැස්ම එහෙම නැත්නම් ඉටිපියන් ඉවත් කරගත්ත පැණි වද සහිත රාමු අපි ඊගාවට කරන්නේ මේ ආකාරයට නිස්සාරකයකට ඇතුළත් කර ගැනීම. ඉතින් මේ නිස්සාරකය ඇත්තටම හදලා තියෙන්නේ මේ වගේ රාමු 6ක් යොදා ගන්න පුළුවන් වන ආකාරයට. ඒ විතරක් නෙමෙයි මේ නිස්සාරකය නිෂ්පාදනය කරලා තියෙන්නෙම රාමු 8 පෙට්ටියේ තියෙන කුඩා රාමුව සහ රාමු 6 පෙට්ටියේ තියෙන දිගින් වැඩි රාමුව යන රාමු දෙවර්ගයම ඇතුළත් කරලා පැණි නිස්සාරණය කර ගැනීමට පුළුවන් වෙන ආකාරයට. ඉන්පසුව මේ ආකාරයට අපි මේ රාමු සහිත මේ නිස්සාරකය අපි මේ හැන්ඩලය ආධාරයෙන් කරකැවීමකට ලක් කරනවා. එවිට සිද්ධ වන්නේ මේ කේන්ද්‍ර අපසාරී බලය නිසා මේ වදේ තියෙන මී පැණි විතරක් මේ වදයෙන් ඉවත් වෙලා මේ නිස්සාරකයේ බිත්තිය මතට පතිත වෙලා ක්‍රමානුකූලව ඒක පහළට ගමන් කරලා නිස්සාරකයේ පතුලේ ඉඳන් එක් රැස් වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම මේ වගේ නිස්සාරකන කටයුත්තකදී ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕන තෙත් කලාපය හෝ එහෙම නැත්නම් අපි කියනවා රබර් කලාපය වගේ පැති කීපයක් තියෙනවා ලංකාවේ.
ඒ වගේ කොච්චර දුරට අපි කියන්නේ 80ක් හෝ 90ක් අඩුම තරමේ ඉටිපියන් වහලා තියෙනවා නම් විතරයි ඒ වගේම පැණි ලබා ගන්න කියලා. මොකද එහෙම තියෙන්නේ ඇත්තටම මේරු පැණි කොටස් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ 90කට හෝ ඊටත් වඩා. හැබැයි මේ තෙත් කලාපේ වගේ යම් යම් පැති තියෙනවා. ඒ ප්‍රදේශවල 100%ක්ම ඉටිපියන් වහලා තිබ්බත් ඒ මී පැණිවල යම් යම් හේතුන් නිසා උදාහරණයක් වශයෙන් ජල ප්‍රතිශතය හෝ ඊස්ට් බීජාණු ප්‍රතිශතය වැඩිවීමක් නිසා මේ පැණි පසු කාලීනව පැහෙන්න බලපාන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි ඕගොල්ලන්ට කියනවා විශේෂයෙන් මේ වගේ ඉටිපියන් 100%ක් වහලා තිබ්බත් ඒ පැණි ගබඩා කර ගැනීමේදී ඇත්ත වශයෙන්ම ඕගොල්ලෝ ජල ප්‍රතිශතය කොච්චරක්ද කියලා ගණනය කිරීමකට ලක් කරලා ඒවා ගබඩා කරන්න ඕනේ. අනිත් කාරණය තමයි සමහරක් ප්‍රදේශවල විශේෂයෙන් වියලි කලාපීය යම් යම් ප්‍රදේශ සහ කඳුකර රෙඩ්ගම් කලාපේ මී පැණි ඕගොල්ලන්ට දකින්න පුළුවන් ඒවා උකුභාවයෙන් වැඩි. ඒ කියන්නේ ඒවාගේ ජල ප්‍රතිශතය බොහොම අඩුයි. එතකොට මේ ඔයගොල්ලෝ දකින්නේ ඒ විදිහට පැණි විතරක් අපි මේ පැණි වද වලින් ඉවත් කරලා මේ රාමු වල ඇතුලේ තියෙන මේ හිස් වද එහෙම නැත්නම් කලින් පැණි තිබුණ ඒ වුණාට දැන් පැණි ඉවත් වූ හිස් වද මේ බලන්න මුකුත් කැඩිලා නැහැ. බොහොම හොඳ තත්ත්වයේ තිබුණා වගේම තියෙනවා. එතකොට නැවතත් මේ හිස් වද අපිට පුළුවන් මේ පැණි පෙට්ටි වලට දාලා නැවතත් මේ ජනපද වෙත ලබා දීමක් සිද්ධ කරන්න. ඒකෙන් නැවත වාරයක් මේ පැණි වාරයේ තව දුරටත් සක්‍රීයව තියෙනවා නම් නැවතත් මේ වදවල ඒගොල්ලෝ පැණි රැස් කිරීම සිද්ධ කරනවා. ඉතින් මේ ඕගොල්ලෝ දකින්නේ ඒ වගේ නිස්සාරණයට ලක් වෙච්ච පැණි අපි මේ නිස්සාරකය පැත්තකට ඇල කරලා අපි ඒවා ස්ටේන්ලස් ස්ටීල් භාජන හෝ එහෙම නැත්නම් අපි කියන ෆුඩ් ග්‍රේඩ් ක්වොලිටි එකේ තියෙන ප්ලාස්ටික් ජොග්ගුවක් හරි අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ අපි ලොකු භාජනයක් පාවිච්චි කරලා මේ තියෙන පැණි ටික අපි මේකට පෙරා ගන්නවා. ඇත්තටම සමහරක් පැණි නිස්සාරක තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ කමර්ෂල් එක්ස්ට්‍රැක්ටර්ස් තියෙනවා. ඒවා හදලම තියෙන්නේ මේ විදිහට ඇල කරලා පැණි ලබා ගැනීමක් සිද්ධ කරන්නේ නැතුව කරාමයක් මේ එකට සම්බන්ධ කරලා තියෙනවා ඒකේ යටම කොටසට වෙන්න. එතකොට ඒ කරාමය විවෘත කරලා අපිට පැණි ලබා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. හැබැයි මේ ඕගොල්ලෝ දකින්නේ අපි තනින් තැනට අරගෙන යන්න අවශ්‍යතාවය නිසා නිර්මාණය කරලා තියෙන කුඩා ප්‍රමාණයේ මී පැණි නිස්සාරකයක්. එතකොට තනින් තැනට අරගෙන යනකොට විශේෂයෙන් මෝටර් බයිසිකල් වලින් හෝ පාපැදියකින් හෝ අපි විශේෂයෙන් වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල මේක අරගෙන යනකොට අපිට කරාමය නිසා යම් යම් සුළු ගැටලුකාරී තත්ත්වයන් නැති වෙනවා. ඒක නිසා අපි මේක කරාමයක් නැතුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ අනුව නිස්සාරණය කරගත්ත මී පැණි අපිට පුළුවන් පෙරණයකට ලක් කිරීමක් සිද්ධ කරලා ඉන්න අනතුරුව මේ වගේ වීදුරු බෝතල් වලට අසුරලා හොඳින් සීල් වෙන පරිදි මූඩි පියන් වසා තබලා අපිට ගබඩා කිරීමක් සිද්ධ කරන්න. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එකේදී දකින්න ඇති අපි කොහොමද මීමැසි නිස්සාරකයක් නැත්නම් මීපැණි නිස්සාරකයක් උපයෝගී කරගෙන මීපැණි අස්වැන්නේ නෙලාගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකෙන් මම හිතන්නේ ඔයාලා ලොකු අත්දැකීමක් ලබා ගන්න ඇති. මීමැසි පාලනයට අලුතෙන් පිවිසෙන්න ඉන්න අයට වගේම දැනට මීමැසි පාලනය කරගෙන යන අයටත් මම හිතන්නේ මේ තොරතුරු වැදගත් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා සසිඳු මහත්තයා මීමැසි මී පැණිවල තියෙන ජල ප්‍රතිශතය මැනගන්නේ කොහොමද කියලා කතා කරන්නේ නේද? ඔව් ජල ප්‍රතිශතය කොහොමද අපි ලේසියෙන් මැනගන්නේ? ඊට අමතරව මී පැණි පැසීමකට ලක් වෙනවද නැද්ද? එහෙමනම් පැසෙන්න ලක් වෙන්න හේතු කාරණා මොනවාද? එතකොට අපිට ඒවා වළක්වා ගන්නෙත් කොහොමද කියන කරුණු අපි අපේ ඊගා වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඉතින් දිගටම අපේ YouTube නාලිකාව හස් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් ඉතින් අද දවසේදීත් වීඩියෝ එකත් එක්ක එකතු වුණ හැමෝටම ස්තුතියි. ඉතින් ඔබට මීමැසි පාලනය සම්බන්ධව දැනගන්න දැන කියා ගන්න කරුණු තියෙනවා නම් මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් විදිහට පළ කරන්න. අපි හැකි හැම අවස්ථාවකදීම ඔබගේ ගැටළු වලට පිළිතුරු ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් එහෙමනම් හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න මම චතුර.